සුබ දවසක් කියලා පිළිගන්නවා NT online නිෂ්ඨාව විසින් ගෙන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට ගෙනාවේ BOC Flex app එක හදාගන්න විදිය ඕගොල්ලන්ට කියලා දෙන්න. මොකද BOC B app එක දැන් අයින් කරලා තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ ඒක වෙනුවට අලුතෙන් launch කරපු app එක තමයි BOC Flex app එක. මොකද හේතුව BOC B app එක ගොඩක් අඩුපාඩු තිබ්බා. සමහර log වෙන්න බැරි ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒකත් එක්ක ඒගොල්ලෝ අලුතෙන් launch කරා අර කයින් කරලා BOC Flex app එක. ඇත්තටම Flex app එක මම දැන් use කරලා තියෙන්නේ. දැන් ටික කාලයක් use කරලා තියෙන්නේ. ඇත්තටම සෑහෙන්න පහසුයි වැඩ. සාමාන්‍යයෙන් අර ඉස්සල් app එකට වඩා හාත්පසින්ම වෙනස්. ගොඩාක් ලේසි. ඉතින් අපි වැඩි විස්තර කතා නොකර යමු මේ app එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඊට කලින් ඔයගොල්ලොන්ට කියන්න ඕනේ ඔයගොල්ලොන්ට මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට බලන්න ඕන නම් YouTube channel එක subscribe කරලා ඊට පස්සේ bell notification එක උඩ click කරන්න. එහෙම කළොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාව notification එකක් එනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම BOC Flex app එක download කරගන්න ඕනේ. මේක නම් Android phone එකක්. ඒ හින්දා මම මෙතන තියෙන Play Store එකට යනවා. මෙතෙන්දි කියලා search කරන්න Flex කියලා. Flex කියලා search කරලා පස්සේ මෙහෙම app එක එනවා. මම මේක download කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතනින් download කරලා install කරගෙන open කරගන්න. මම දැන් මෙතනින් open කියන එක දෙනවා. නැත්තම් app එක එන්නේ මෙහෙම. මෙතෙන්ට app එක ඇවිල්ලා තියෙනවා. හරි. මම මේක දැන් open කරගන්නවා. මුලින්ම මෙහෙම තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන යට තියෙනවා next කියලා බටන් එකක්. ඒක click කරන්න. ඊට පස්සේ තව එකක් කියනවා. next continue දෙන්න. ඊට පස්සේ මෙතන term and condition ඔයගොල්ලෝ මේ ටික කියවලා ඔයගොල්ලෝ මේ ටික කියවලා ඊට පස්සේ මෙතන යටටම යන්න ඕනේ. යටටම ගියාට පස්සේ තමයි මේ බටන් එක ඇක්ටිව් වෙන්නේ. එතකොට accept and continue කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට welcome to BOC Flex කියලා එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ details මෙතන fill කරන්න ඕනේ. මෙතන තියෙනවා මුලින්ම select ID type කියලා. ඔයගොල්ලොන්ගේ NIC number එක නැත්තම් ඔයගොල්ලන්ගේ මෙතන passport number එක ඕනනම් දාන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ කැමති එකක් දාලා මෙතන fill කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන කැමති එක select කරලා මෙතන NIC number එකකින් click කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ID number එක දෙන්න ඕනේ. හරි ඊට පස්සේ ඒක දුන්නාට පස්සේ මෙතන යට තියෙනවා continue කියලා. ඒක click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා username password කියලා. හරිද? මෙතන දැන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ BOC B app එකට log වෙනකොට ඔයගොල්ලන්ගේ username එකක් තිබ්බ නේද? අන්න ඒක තමයි මෙතෙන්ට දෙන්න ඕනේ. ඉලක්කම් කිහිපයකින් එකක් තමයි ඒගොල්ලෝ අපිට account එක හදනකොට දෙන්නේ. ඒ number එක මෙතෙන්ට ගහන්න ඕනේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා log වෙච්ච විදිහම තමයි. ඊට පස්සේ මෙතනින් password එක type කරන්න ඕනේ. හදිස්සියවත් ඔයගොල්ලන්ට මේ password එක දැන් මගේ වුණත් මෙහෙම වැඩක් වුණා. BOC B app එකට log වෙච්ච password අර username එක ගිහුවට පස්සේ login එක දුන්නේ නැහැ. ඊට පස්සේ මොකෝ username එක හරි password එක වැරදි කියලා ආවා. ඒ හින්දා මම මෙතන forget password ගිහිල්ලා මගේ password එක reset කරගත්තා. ඔයගොල්ලොන්ට මේ password එක වැරදි කියලා එනවා නම් මෙතන forget password ගිහිල්ලා මේක reset කරගන්න පුළුවන්. ඊට පස්සේ මම දැන් මෙතන username password ගහනවා. ඊට පස්සේ ඒ ටික type කරලා මෙතන login කියන එක click කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ගේ phone number එකට හරි ඔයගොල්ලන්ගේ email එකට හරි කියන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා බැංක් එකට දීලා තිබ්බ email එකට හරි මෙතන එනවා OTP code එකක්. ඒක මෙතන type කරන්න ඕනේ. හරි ඊට පස්සේ OTP number එක ආවා. ඊට පස්සේ මෙතන continue කියන එක click කරන්න ඕනේ. ඒක click කරලා පස්සේ ඔයගොල්ලන්ගේ app එකට log වෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන හොඳ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් ලේසි පාවිච්චි කරන්න. හරි ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ওই ටික තමයි ගෙනාවේ BOC Flex app එකට කොහොමද log වෙන්නේ කියලා දෙන්න. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ app එකේ තව වැඩ කැලේ ටිකක් ඔයගොල්ලන්ට මම ඉස්සරහට ගේනවා. මේකේ security වැඩ කැලේ ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට මම ඒ ටිකත් ඉස්සරහට ගේන්නම්. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ හැම එකටම උත්තරයක් දෙනවා. එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකකින් අයිත් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.